අලිත් දැක්ක පොඩි දැක්ක. අද අපේ දවස කම්ප්ලීට්. කාණිය නාන්න යනවා. මේ වෙලාවට විතර මානව ලස්සන මම ඔයගොල්ලන්ට වටේ පෙන්නන්න. මෙහෙන් ඊට පායනවා. දැන් වෙලාව හරියට 5:45යි. අලියා හිතා. අනේ දැන් ආයි බංගලෝ එකට යනවා මොකද මේ ගල උඩට සත්තු වෙනව රෑ වෙද්දි. Hey guys, good morning. Welcome back to my YouTube channel. ඉතින් මේ පාර ටිකක් ස්පෙෂල් vlog එකක්. මොකද මගේ බර්ත්ඩේ එක තියෙනවා මේ සතියේ. ඒ නිසා අපි plan කරලා තියෙන්නේ බර්ත්ඩේ එකට යාලා ඉන්න. අපි දැන් යන මග දිගේ ඉන්නේ. දැන් වෙලාව 7යි. උදේට කන්න නැත්තුවා. ඊට පස්සේ අපිට යන්න කීය වගේ වේද? 11 ඒ වගේ වෙයි. අපි ගිහින් හම්බෙමු. ඉතින් ගොඩ කාලයකට පස්සේ මේ කැලේ vlog එකක් අරගෙන ඉන්නේ. අපි දැන් හරියටම ඉන්නේ යාල පළටු පාන මේන් එන්ට්‍රන්ස් එක ළඟ. එන්ට්‍රන්ස් එකේ ඇතුළට දාපු වෙලේ ඉඳලා ඔයගොල්ලෝ මේ වෙනමම ලෝකයකට තමයි එකගෙන යන්න හදන්නේ. අපි මේ පාරේ ඉන්නේ යාල ඕල් බූත බංගලෝ එකේ. ඉතින් අවුරුද්දකට පස්සේ තමයි අපි මේ ආයි ඕල් බූත බංගලෝ එක දකින්නේ. මම ගිය අවුරුද්ද කරපු vlog එක ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් යාල vlog කියලාත් ඒක. මෙතන view එක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. තව ඉස්සරහට මෙන්න මේ view එකට තමයි මම ආසම. උත්තර එහා පැත්තේ ගලක් තියෙනවා. ඊට පස්සේ තව විලකුත් තියෙනවා. බංගලෝස් වලින් හොඳ view එකක් තියෙන බංගලෝ එකක් තමයි ඕල් බූත කියන්නේ. උතන පිටිපස්සේ තමයි නිව් බූත බංගලෝ එකක් තියෙන්නේ. ඉතින් හිටපු ගමන් මට නම් දෙක පැටලෙනවා. මේක ඕල් බූත. හරිද? මෙන්න මේ view එක තමයි perfect. ඊට පස්සේ ඉතින් අපි ආපු ගමන් කරේ කාපු එක. අපේ දවල් කෑමට තිබ්බේ පරිප්පුයි, පොල් සම්බෝලයි, මාළු ඇඹුල් තියල්ලුයි, ඇඹර ඇල්ලයි තිබ්බේ. අපි ඉතින් කොහෙ ගියත් මොලින්ම කරන්නේ කන එකනේ. හොඳට කාලා ඉවරලා ඊට පස්සේ පොඩ්ඩක් වෙලා රෙස්ට් කරා හවස සෆාරි එක යන්න කලින්. අපි අපේ පළවෙනි සෆාරි එක පටන් ගත්ත ගමන් අපිට කොටියෙක් ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඉතින් අපි ඉක්මනටම ගියා පොලිමට. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් යාල මේ වගේ දවල් වෙලාවකට කොහේ හරි කොටියෙක් ඉන්න ගියොත් අපිට අනිවාර්යෙන් මේ වගේ දිග පොලිමක ගිහිල්ලා තමයි කොටියෙක් බලා ගන්න වෙන්නේ. ඒකත් මෙන්න මේ ප්‍රමාණයෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද දවල් වෙලාවට ගොඩක් සත්තු නිදියගෙන ඉන්නේ. ඒ 10 මානෙ ඉඳලා කොටිය ඇතන ඉන්නේ. හැබැයි මං නම් හිතන්නේ ලූකස් නෙමෙයි. ටිකක් පොඩි කොටියෙක් වගේ. පොඩි. හැමෝම ගේස් කරේ එතන ලූකස් නිදියන් හිටියේ කියලා. හැබැයි මං ඔයගොල්ලන්ට හවසට කියන්නම් කවුද හරියට වෙතන හිටියේ කියලා. කෑදත්. පොරෝකෑ. මේ ඉන්නේ පොරෝ කෑදැත්තෝ. ඒගොල්ලන්ට ඉංග්‍රීසි වලින් කියන්නේ මලබා පයිඩ් හෝන් බිල් කියලා. ඉතින් අපිත් වැඩිදුර විස්තර බලාගන්නේ මේ බර්ඩ් බුක් එකෙන් තමයි. බර්ඩ් වොචින් කියනත් ඉතින් වෙනම පිස්සුවක්. ඒකට ආස කට්ටිය වෙනමම ඉන්නවා. ඉතින් අපි වැඩිපුරම ආස කොටි බලන්න තමයි. අපේ තාත්තට යන යන තැන අලිත් පේනවා, කොටිත් පේනවා. ඊට පස්සේ අපි ආව දර්ශන වැව ළඟට. මොකද දර්ශන වැව කියන්නේ සාමාන්‍යයෙන් කොටි ගැවසෙන තැනක්. අපි ගිය පාර ආවමත් දර්ශන වැව හරියේ සෙලීනගේ පැටවු දැක්කයි. දර්ශන වැවත් පාස් කළා. ඔහොම ටිකක් ඉස්සරහට එද්දී අපිට හම්බ වුණා මද කිපුණ අලියෙක්. සාමාන්‍යයෙන් මද කිපුණ අලියා රැලෙන් අයින් වෙලා කියනවා ඉන්නේ. ඒගොල්ලෝ ටිකක් සැරයිලු. අලියා හිතා. ඕන අලලු තන යාගේ. පොඩ්ඩක් ඉස්සෙලා තියෙනවා. යා. දැන් වෙලාව හරියටම 5:45යි. මේ වෙලාවට සෆාරි ජීප් ඔක්කොම එළියට දාලා තින්නේ. බංගලෝ බුකින්ග්ස් ඉන්නේව ඇරෙන්න උපරිම ජීප්ස් 5ක් වගේ තියෙයි. ඉතින් මේ ඉන්නේ අර නිදියගෙන හිටපු කොටියා. අපි ආව බලලා දවල් බලලා ඉවර වෙලා පොඩි සෆාරි එකක් දාලා ආයි මෙයාව ටාගට් කරලා 5:00 වෙද්දි මේ ඒරියා එකට ආවා වගේම එයා නැගිටලා හිටියා. ෆයිනලි අපි ලූකස් දැක්කා. අපි ලූකස් බලාගෙන සෑහෙන කාලයක් තිස්සේ ආසාවෙන් හිටියා. කොහොම හරි අපේ ආසාව ඉෂ්ට වුණා. යනවා මට තුල පාරේ එන්න උන්නේ. එලම් කෝල් එනවා තුල.
යාල තියෙන තවවාසියක් තමයි අනිත් නැෂනල් පාක් වලට වඩා යාල පාරවල් ගොඩක් තියෙනවා. ඉතින් කොටියා කැලේ ඇතුලෙන් මේ පැත්තෙන් ගියාට අපිට ආව ට්‍රේස් කළා. අනිත් පැත්තේ පාරෙන් ගිහලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ලූකස් නෙමෙයි. අපි හරියටම මූණ දැක්කම තමයි අඳුරගත්තේ මේ ඉන්නේ නිලමේ. ලූකස් මීට වඩා පොඩ්ඩක් වෙනස්. ඉතින් දෙන්නගේම ෂේප් එක එක වගේ. හැබැයි ඉතින් හරියට මූණ දැක්කට පස්සේ තමයි අපි අඳුරගත්තේ මේ ඉන්නේ නිලමේ කියලා. අද අලිත් දැක්ක පොඩි දැක්කා. අද අපේ දවස කම්ප්ලීට්. ඒ නිසා අපි දැන් ආයේ බංගලෝ එකට යනවා. දැන් කොහමද 6 වෙලාව. 6ට අපි බංගලෝ එකට යනවා. අපි අපේ සෆාරි එක ඉවර කළා. දැන් තමයි බංගලෝ එකට ආවේ. බංගලෝ එකට ආපු ගමන් අපි ආවා එතන ඉස්සරහ තියෙන ගල උඩට. දැන් ටික කලවරට යන අපි දැන් ආයි බංගලෝ එකට යනවා. මොකද මේ ගල උඩට සත්තු වෙනව රැවෙද්දි ඊත් වලහාවලු ඊට අලියත් එනවා මෙතනට කොටියත් එනවා. ඒ නිසා අපි දැන් බංගලෝ එක ඇතුළට යනවා. මොකද කලවරත් වැටිලානේ. Cheers. Good morning. අද අපේ යාළුවා ඉන්න දෙවෙනි දවසේ. ඉතින් අපි අද උදේම morning safari එක පටන් ගත්තා. ඉතින් බංගලෝස් වල ඉදී තියෙන වාසිය තමයි අපි ඇතුලේ ඉන්නේ කැලේ ඇතුලේනේ. එතකොට අපිට ඉක්මනටම කැලේට යන්න ලේසි. කියන්නේ එළියෙන් safari jeep ඇතුලට ගන්න දානට වඩා අපිට ඉතින් කැලේ ඇවිදින්න ලේසි ඇතුලේ ඉන්නකොට. අපි 5:45ට 6ට වගේ නෑ 5:50ට 6ට වගේ අපේ සෆාරි එක පටන් ගන්නවා. ඉතින් ඇතුළේ ඉඳන් එළියේ ඉඳන් ඇතුළට එද්දී අනිවාර්යෙන් ඉතින් පැයක් ඒ වගේ යනවා කැලේ ඇතුළට එන්න. ඉතින් අපේ උදේ පාන්දරම එකම බලාපොරොත්තුව තමයි හොඳ කොටියෙක් බලා ගන්න එක. ඉතින් අපි අඩිපාරවල් එහෙම ට්‍රේස් කරගෙන ගියා. යද්දි ඔන්න අපිට උදේම හම්බ වුණා ජෙරීව. මේ ඉන්නේ ජෙරි වතුර බොන්න යන ගමන් තමයි හිටියේ. ඉතින් අපි ගිය පාරත් ජෙරිව බලාගත්තා. හැබැයි මෙච්චර ළඟට බලා ගන්න හම්බුන්නේ නැහැ. එයා ගොඩාක් වෙලා වතුර බිව්වා. ගොඩක් වෙලා ගෙන ඉතින් විනාඩි 3ක් 5ක් අතර වගේ. දැන් වෙලාව 8ට කිට්ටුයි. ඒ වෙද්දි ජීප්ස් ටිකක් ඇතුළට දාලා තිබ්බේ. ඉතින් ජෙරි වතුර බොන විනාඩි 5ට විතර ජීප්ස් 10ක් විතර එතරට ආවා. කොහමරි අපි තමයි හොඳට බලාගත්තේ හරියට ළඟටම. ඊට පස්සේ ආ වතුර බීලා වෙලා ටිකක් ආයේ කැලේ ඇතුළට ගියා. කොහමරි ඔතන මෙහා පැත්තේ අර ඉස්සෙල්ලා මං රවුම් කරලා පෙන්නුවේ අන්න එතන ගෝණෙක් හිටියා. ගෝණ ටිකක් බය වෙලා හිටියේ. හැබැයි ආ සද්ද මුකුත් දැම්මේ නැහැ. සාමාන්‍යයෙන් ගෝන්නු බය වුණාම කෑ ගහනවා. ඒකට කියන්නේ එලාම් කෝල් කියලා. ඊට පස්සේ ජෙරි ඒ පැත්තෙන් කැලේ ඇතුළෙන් ගිහිල්ලා අර මං කිව්වා වගේ ඊයේ හවස වගේම මේ පැත්තෙන් පාර පැනලා එහෙමම කැලේ ඇතුළට ගියා. ඊට පස්සේ ඉතින් අපි ටිකක් වෙලා බලාගෙන හිටියා. ගියපු තැනින්ම ආයේ එළියට එයිද කියලා. හැබැයි මේ පාර නම් එළියට ආවේ නෑ. ඒ පාර අපි තලගස්මක් කරන බංගලෝ එකට ආපුලා ජෙරීව දැක්ක පන්නල්ලා අර මෙන්න පන්වලට අස්සෙන් යනවලු දැක්ක මේ පාර හොඳ ළඟට බලාගත්තා. ගොඩක් කළ වතුර බීලා පාර පැනලා ඉරලා ගියා. දැන් ඉතින් අපේ morning safari එක complete. දැන් වෙලාව 10ට විතර ඇති. අපිට කෝලයක් ආව ඉස්සරහ පිටියේ කොටි දෙන්නෙක් ඉන්නවා කියලා. ඉතින් අපි ඉක්මනට ගියා එතනට. යද්දි චුට්ටක් පොලිම තිබ්බා. ඉතින් අපි පොලිමේ ඉඳලා යද්දි මෙන්න මෙතන නිදියගෙන ඉන්නවා ලූකසුයි පවනුයි. සාමාන්‍යයෙන් මේල් ලෙපර්ඩ්ස්ලා එකට ඉන්නේ නැහැ. ඒගොල්ලෝගේ ටෙරිටරි එකට රණ්ඩු වෙනවා. ඉතින් මේකට හේතුව නම් තාම කවුරුත් හොයාගෙන නැහැ. කොහොම හරි මෙතන ඉන්නේ ලූකසුයි පවනුයි. Hi vlog. පොඩ ටිප්ස් දාන්න. ස්පූන් බිල්ල තමයි ඉන්නේ. ඔව් ස්පූන් බිල්ල. පොට පැත්තට තියෙන. පෙන්න ස්ට්‍රෝක්ලා. ස්ටොක්ලා ඉන්නවා. අර මේ තව කෙනෙක් ඉන්නවා. අර black headed ibis. අන්න පාලම්. අනේ මේ වාගේ බොරුවනේ. මෙයා කියන්නේ අහන්නේ මේ තනිකර බොරු කියන්නේ. අපේ morning safari එකත් ඉවර කළා. අපි බංගලෝ එකට යද්දී
බංගලෝ එකට අමුත් එක්ක ඇවිල්ලා හිටිය අපිව බලන්න. තල්ගස් වංකර ඉද්දිත් මේ වගේ මේ කෙනෙක් ආවා. මෙයාගේ නම මට මතක නෑ. බංගලෝ කීපස් තමයි වයින් කරී තියා. නම කිව්ව මට ඇත්තටම දැන් නම් මතක නෑ නම. ඊට පස්සේ ආපු ගමම අපි උදේට කෑවා. උදේට තිබ්බේ කීරිබතුයි, චිකනුයි, ලුණු මිරිසුයි තමයි. උදේ කෑම කාලා ඉවර වෙලා අපි චුට්ටක් වෙලා රෙස්ට් කරා කියන්නේ ඉතින් හොඳට නිදිය ගන්නවා. මොකද අපි මෝර්නින් සෆාරි යන්න උදේ 5ට විතර නැගිටිනවනේ. 5:04 මාට නැගිටලා අපි ඉතින් 5:45 වෙද්දි අනිවාර්යෙන් රෙඩි වෙලා ඉන්නවා මෝර්නින් සෆාරි යන්න. කට්ටිය ඉතින් වැටුන තැන නිදි. මට ඒ වෙලාවේ නිින්ද ගියේ නෑ. මම ඉතින් ඇවිද හිටියා. ඊට පස්සේ මෙන්න මෙතනට තමයි මම ආසම. ඉතින් වැඩිපුර ළඟට යන්න බෑ. මේ ගල ඒ හරියේ සත්තු ඉන්න නිසා දවල් වෙලාවට නම් කොහොමත් රස්නේ. ඉතින් මම මේ zoom කරලා බලද්දි මම දැක්කා මෙන්න මේ මුහුදේ බෝට්ටුකුත් යනවා. මම ඉතින් ඒකේ වීඩියෝ කරගත්ත ඔයගොල්ලන්ට පෙන්නන්න. හරිම ලස්සනයි. ඊට පස්සේ ඔන්න ටික වෙලාවකින් ආවා යාළුවෙක්. මෙයා අපි නිව් බූත බංගලෝ එකේ ඉද්දිත් ආවා. මේ තමයි කුමාර. කුමාර මෙහෙම මත ගන්නනේ. කුමාර ඒක ගහලා තින්නේ මොකදනේ? ඕක ගැමුද? කුමාර ඈ? පාරේ ගත්තේ කොහොමද? කුමාර ඇවිල්ලා පිටිපස්සේ වටයක් දාලා ඊට පස්සේ ආයෙ ඉස්සරහත් වටයක් දාන්න ආවා. සාමාන්‍යයෙන් ඕල් බූතව බංගලෝ එකටයි නිව් බූතව බංගලෝ එකටයි කුමාර එනවා. ඉතින් යාගේ රවුම එක තමයි මේ බංගලෝස් දෙකම එක ළඟනේ තියෙන්නේ. මේ ඕල් බූතව බංගලෝ එක පිටිපස්සේ තමයි නිව් බූතව බංගලෝ එක තියෙන්නේ. ඒ කියන්නේ පේන්නේ නැහැ. හැබැයි චුට්ටක් පිටිපස්සට වෙන්න තමයි තියෙන්නේ. ගල උඩට ගියාම පේනවා මං ඊයේ හවස ගියේ ගල උඩට. කුමාරය ඇවිල්ලා සෑහෙන වෙලාවක් බංගලෝ එකේ හිටියා. මට ඉතින් ඔයගොල්ලන්ට බංගලෝ එකේ view එක පෙන්වන්න බැරුණානේ. මෙන්න මේ මුහුදු කෑල්ල. අන්න ඒක පේන කෑල්ලයි. ඊට පස්සේ මේ ඉස්සරහා තියෙනවා ගලක්. අර මං ඊයේ හවස ගියේ ගල උඩට අන්න ඒක උඩට ගියාම කැලේ ලොකු ඒරියා එකක් පේනවා. ඉතින් මාර ලස්සනයි එතනට ගියාම. ඊට පස්සේ මෙන්න මේ ඉස්සරහා මෙන්න තැන මෙන්න මේ විල තියෙනවා. මෙන්න මේ විලෙත් සත්තු කියන්නේ ඉතින් කිඹුල්ලෝ, මාළු එක සත්තු జాති ඉන්නවා. මේ දැන් ගොඩක් දවල් වෙලා ඒත් කුමාර තාම ඉන්නවා ගියේ නෑ. ඊට පස්සේ ඉතින් අපි ටිකක් වෙලා රෙස්ට් කරලා ඉවරලා ආයි දවල්ටත් කෑවා. දවල්ට තිබ්බේ බිරියානි කාලා ඉවරලා ඉතින් අපි අපේ හවස සෆාරි එක යන්න ලෑස්ති වුණා. අපේ හවස සෆාරි එක අපි පටන් ගත්ත වෙලාව 3:04. ඉතින් සෆාරි එක පටන් ගත්ත ගමන් අපිට මුලින්ම හම්බුණා පොඩි ඇත් පැටියෙකුයි තව අලි රංචුවකුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් බංගලෝස් වල ඉද්දි හවස 3:03 තමයි අපේ සෆාරි එක පටන් ගන්න. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපි කැලේ ඇතුලේ ඉන්නේ. එතකොට අපිට සත්තු ඉන්න දිහාට යන්න ළඟයි. අනිත් එක තමයි ඉතින් ගොඩක් සත්තු කැලේ ඇවිදින්නේ අවුව බැස්සට පස්සේ. ගොඩක් සත්තු කියලා ඉතින් මම අදහස් කරන්නේ කොටි වලස්සු තමයි ඉතින් අවුව බැස්සට පස්සේ 4, 5, 6 ඔය වෙලාව ඇතුළේ තමයි. ඉතින් ඔයගොල්ලෝ එළියෙන් සෆාරි එකක් එනවා නම් ඔයගොල්ලන්ට දවල් 1යි 2යි අතර සෆාරි ජිප් එක ඇතුළට දාගන්න එක හොඳයි. මොකද ඔයගොල්ලෝ කැලේ ඇතුළට එන්නත් පැයක් විතර යනවනේ. මම කැලේ ඇතුළට කියලා කියන්නේ එන්ට්‍රන්ස් එක ළඟ ඉඳලා සත්තු ඉන්න දිහාට. ඉතින් ඔයගොල්ලෝ එළියෙන් සෆාරි කරනවා නම් 1ත් 2ත් අතර එන එක ඔයගොල්ලන්ට වාසි. අපි දැන් ගල උඩින් යන්නේ. දැන් ලොකු ගලක් උඩින්. ඒක ලස්සනයි. කැලි දැන් තැන් වලදී චූටි ඒවත් නම් ඔය අක්ෂරස් යටගඩු කැලි. ඒක එකපාර බැකෝ කරා. කොට යටගඩු තෝගයක් දිනවා ඔය වැටිලා. සත්තු එන්න බෑ. මෙහෙම ගල දින මෙහෙම දී. කියන්නේ ස්ටීප් පැටි මෝ කුර දිනේ වටුනම එන්නේ නැහැ. Oh shit. මේ වලස් නේ වැල් මල් කෙමද නෑ මේ ගල උඩින් ගියේ නැද්ද කොහෙද? ගල උඩින් මම ගියේ නෑ මම හිතන්නේ. ෂුවර් පුත්තේ කවුසද ඔව් නේ වතුර එකයි මේක කොහොමද වලස් පේනවද? දැක්ක ඒක නම ගන්න ඊයේ දැක්ක නමද මම පිටිපස්සට දාන්න.
ජෙරිනේ. බලා. හරි හරි. අපි දැන් මෙතන වටේ ආයි කැරකිලා බලනවා ජෙරි ආයි එටේද කියලා. ජිප්ස් ටික ඔක්කොම කොටිය දාලා වලහට ගියා. අපිට වලහයි කොටියයි දෙන්නම එක ළඟ හම්බ වුණා. මුලින්ම ජෙරි පාර මාරුණා. එහෙම්ම මේක බලාගෙන චුට්ටක් පස්සට එද්දි පොඩි වලස්පැටියක තිරිය කැලේ ඇතුළට වෙන්න. හලෝ. අවුරුදු දෙකක්. ඒ වයස කීයද අලියට? අවුරුදු 20. මගේ වයස 20. ලුකස් නේ. ini ෆෝන් එක ගන්න දීම. අදත් වෙලාව හරියටම 5:00යි. අපි ආව උදේ ලූකසුයි පවනුයි නිදිගෙන හිටපු තැන ටාගට් කරලා, ඒ කියන්නේ අපේ සෆාරි ඉවර කළා 5:00 වෙද්දි මෙතන ටාගට් කරලා ආවා. මේ දෙන නිදිගෙන හිටපු තැන නිසා හරියටම එතනදිම අපිට හම්බ වුණා ලූකස්ව. මෙන්න මේ කැලේ තමයි ඒ දෙන නිදිගෙන හිටියේ. පවනුත් හිටියේ, හැබැයි ආ හිටියේ කැලේ ඇතුළට වෙන්න. ලූකස් තමයි මේ එළියට ඇවිල්ලා වතුර බොන්නේ. කොහොනේ යාවෙලාව? එන apa tadi pun kayak siapa? Oh, kalau tisir apa ya? Oke. Apa kata kamu? Lain. Lukas තමයි. Ini kau kan? Lukas hari ini ani tekan ni. Ya, nonton ini. Aku mikirnya ini gandul dia. Udah bisa kepain? Ini kira gitu. ini betul. පුල්ලාට. ඕ තව කෙනෙක් ඉන්න ඇතුලේ. බයි බයි ලුකස්. මාරු හැබැයි. අලියෙක් ඉන්නවා. ඌටාගේ පිට්ටන. තාත්තා
ටානියා ඉන්නවා ටානියා නාන්න යනවා අපේ හවස සෆාරි ගත් ඉවරයි අපි දැන් ආවා බංගලෝ එකට ආපු ගාම මොකද කරන්නේ හවසට මුලින්ම යන්නේ මෙන්න මේ ගල උඩට ඉතින් මෙතන හවසට ඉතින් වෙනම පිස්සුවක් තියෙන මේ view එකයි ඔක්කොමත් එක්ක අද රාට මගේ බර්ත්ඩේ එක ඉතින් මේක තමයි මට ලැබුණ හොඳම බර්ත්ඩේ gift එක මොකද මම මාරාසයි කැලේ එන්න ඒකත් ඊට අපි ගොඩක් සයිටින්ග්ස් දැක්කා ඉතින් අද ඒ කියන්නේ ඊයේ යදයි දවස් දෙකේම මම 7කට කිට්ටු වෙන්නේ ඒ වගේ හරියට මතක නැහැ මම එඩිට් කරලා දාන්න කොහොමද මාර සතුටුයි දැන් එන්න කලින් අන්තිම සයිටින් එක ලූකස්ගේ හොඳටම බැලුවා ඉතින් ඒක තමයි මට ලැබුණ හොඳම බර්ත්ඩේ gift එක දැන් මෙතන ටික කලවර වැටෙනවා කලවර වැටෙද්දි කලවර වැටෙද්දි මේ කොහොමද මෙතන ඉන්න හොඳ තැනක් නෙමෙයි මෙතනට කොටි එනවා අලි එනවා වලස්සු වෙනවා ඒ නිසා ඉතින් අපි දැන් පල්ලෙහාට යනවා මේ වෙලාවට මෙතන මාරම ලස්සන මම ඔයගොල්ලන්ට වටේ පෙන්නන්න මේ තියෙන්නේ දැන් තියෙන view එක Ja. මෙහෙන් ඊට පාරා දැන් වෙලාව හරියට 5:45යි. අපි දැන් යන් අපේ morning safari එක. Birthday morning safari. Let's go. පොයි මූදයි තුනම අහුවෙලා ෆොටෝ එක දාලියත් එක්ක. වෙන නැෂනල් පාර්ක් එකක් නෑලුනේ. මම කිවිච් එක්ක නෑනේ. ඔව් උදේම. අර වදින්න මූදුරේ. උතනත්තන්. ගොඩබිමයි කලපුවයි මොහුදයි අලියයි මේ හතරම එක ෆ්‍රේම් එකකට ගන්න පුළුවන් වුණ ලස්සන වීඩියෝ එකක් තමයි මේක. හතරක් නෙමෙයි මැද්දේ මීහරකෙකුත් ඉන්නව කලපුවේ බහැලා පහයි එතකොට ඔක්කොම අපේ ගයිඩ් කිව්වා මේකේ ලස්සන ෆොටෝ එකක් අරගෙන තියාගන්න මොකද අහම්බෙන් හම්බ වෙන chance එකක් කියලා මේ තුනමත් එක්ක ඒ කියන්නේ ගොඩබිමයි කලපුවයි මුහුදත් එක්ක අලියත් ආව මේකේ තව ලස්සන වැඩි වෙනවනේ ඉතින් ඊට පස්සේ අපි ආව බංගලෝ එකට ඇවිල්ලා ඉතින් අපි යන්න ලෑස්ති වුණා මාළු කනායා ඒ ලොකු මාළු එක මේ විලේ එච්චර මාළුවෙක් ඉන්න බලවන්ද කියලා හිතා ගන්න. මාළුවෙක් දන්නේ? ඒ මොකද? ඒ කර කර ගන්නකො මාළුන්ගේ කොහොම කර කර ගන්න දෙයක් නැහැ. ඌ හරියයි කොහොමද නෝනා කියලා. ඉබ්බෙක්ද? මම දන්නව මොනවාද? මූදන් සතෙක්ක මරාගෙන ඌව මේ ගහලා තියෙන ඇස්සේ. ඒකේ ගලවගෙන මේ ලොකු මස් කෑල්ලක් වස්වන්නේ. අමුතු කෑල්ලක් තියෙනවා. ඊයේ දැක්කේ මං හිතන්නේ මේ වගේ. ඒකේ කෑල්ලක් වෙන්න ති. මොකද ඔය වගේ මේකක් තමයි ඊයේ ඉන්නේ. කො ගියානේ ඇතුළට? මෙයා මේක කටු කරනවාකෝ කටකටස් කරනවා. අද ෆුල් කෝස් මෙනු එකක් තියෙන්නේ. පරිප්පු, පොල් සම්බෝල, රතු වල, හාල් මැසි තෙල් දාලා පපඩා. මාරු. අපි යන්න කලින් අපි බලයන් නැති කුමාර. ඒක හැලවිලා ඉන්න. පොඩි වතුර. අර හතන මේ නිව්බූත එක වතුර බහිනවනේ මෙයා. මේ අලියා වන් අර අලියා ටු. ඉන්නේ අපේ අලියා. යමුනාගෙන නේද ඒලගේ? යමුනේ ඊයේ දැන් දාන්නේ. ඊට කලින් දවස් දෙකේම ඇවිල්ලා ආවා. හොඳේ ගාන තුවාල. බයි බයි. Bye bye. Bye bye all Mutam. Bye bye. Until next time. Bye bye.
Apa piknik? පික්මිය Piknik. පික්මිය ටැක්ස් අපි දැන් කාලා කෙලින්ම ගෙදර යනවා. අදනම් හරිම රස්නේ. ඉතින් එහෙම තමයි ඕල්මෝස්ට් බංගලෝ එකේ අපේ දවස් 3 ඉවර වුණේ. මම හිතන ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. පිටපතම තව travel වීඩියෝ එකක් හම්බෙමු. එතකන් bye bye.